දැන් මට්ට කුණ්ඩලී ඉන්න අවස්ථාව කොහොමද? දැන් මොන විදියටද මට්ට කුණ්ඩලී ඉන්නේ නැත්තේ? ඔයාලා දැන් මවා ගන්න කොහොමද මට්ට කුණ්ඩලී ඉන්නේ කියලා? ඔව් මරණාසන්නව. දැන් යාට සී කල්පනාවක් තියෙනවද? නෑ. මලානික ස්වරූපයෙන් ඉන්නවනේ. දැන් පාණ්ඩු රෝගය කියලා කිව්වෙන් මොන වගේ රෝගයක් කියලාද අර මුලින්ම කිව්වා? ලේ අඩු වෙනවා. නිකන් අර සුදු මැලි වෙලානේ. අර ආහාර නැතිව ඉන්නවා වගේ රෝගයක් තමයි පාණ්ඩු රෝගය කියලා කියන්නේ. එතකොට මේ සිහි කල්පනාවක් නැතුව ඉන්නකොට බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? එතනට වඩිනවා. වඩිලා දැන් බුදුහාමුදුරන්ට තියෙනවනේ දැනෙනවනේ නේද? ඒකට බුදුහාමුදුරුවෝ හිතනවා මං ආවා කියලා මෙයා දැනගත්තේ නෑ කියලා. එතකොට මොකද කරන්නේ? ශරීරයේ එක පැත්තකින් රශ්මි මාලාවක් නිකුත් කරනවා. එතකොට ඒක බිත්තිය දෙසට විතරක් වදිනවද නැත්නම් ඒ පලාතම ආලෝක කරගෙන යනවද? කොහොමද ඔයගොල්ලෝ හිතන්නේ? මට්ට කුණ්ඩලීවත් ආලෝක කරගෙන බිත්තිය දෙසට ඒ ආලෝකය ගමන් කරනවා. එතකොටනේ මට්ට කුණ්ඩලියට පේන්නේ මොකක් හරි එළියක් වැටෙනවා කියන එක. හරිද? එතකොට ඒ රස්කඳ ගොසින් කියලා කියන්නේ රශ්මි මාලාව ගලාගෙන ගිහිල්ලා බිතක් වැදගත්. බිතක් කියලා කියන්නේ බිත්තියේ වැදුනා කියන එකයි. හරිද? මට්ට කුණ්ඩලියේ බුදුන් රස්කඳ දැක. දැන් මොකද වෙන්නේ? මට්ට කුණ්ඩලිය අන්නේ බුදුන්ගෙන් නිකුත් වෙච්ච රශ්මි කාන්දම්ය දැකලා රශ්මි මාලාව දැකලා මියන වෙලේක කියලා කියන්නේ මොකද්ද? මියන වෙලක කියලා කියන්නේ මොකද්ද? මියන කලක කියලා කියන්නේ මිය යන මොහොතේ. හරිද? මේ යන මොහොතේ රුවන් සක්මන මුනි පෙත්තක්ගෙන ගොස් සිටුවාලා. රුවන් කියලා කියන්නේ මැණික්. සක්මන කියලා කියන්නේ සක්මන් කරන මළුවට. හරි? මුනි පෙත්තක්ගෙන ගොස් සිටුවාලා. මුනි පෙත්තක් කියලා කියන්නේ මුනි කියලා කියන්නේ බුදුන්. හරි? බුදුන්ගේ රුව ඇඳිච්ච රෙදි කඩ දෙසට නැමිලා. මොකන්ද මේ කියන්නේ? දැන් මේ බුදුන් දෙසට යා සිහි මද ගතියෙන් හිටියත් හැරෙනවා. බුදුරුව දෙසට හැරෙනවා කියලා කියන්නේ. හරිද? පෙත්ත දසාවට නමාලු කලක් මෙන්. එතකොට බුදුන්ගේ රුව ඇති රෙදි කඩ තියෙන දෙසට හැරෙව්වා වගේ. හැරෙව්වා වගේ මිදුල දසාවට නැමිලා. මිදුල දෙසට නැවිලා මිදුල දෙසට හැරිලා වැදහොත් නැත්තෝය. වැදහොත් තැනැත්තෝනේ. වැදහොත් තැනැත්තා. ඒ කියන්නේ වැතිරිලා හිටපු පුද්ගලයා දෙතිසක් විතර මහා පුරුෂ ලක්ෂණයන් හා දෙතිසක් විතර කියලා කියන්නේ 32ක් වූ. හරි? මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තව. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියනෝනේ බුදුහාමුදුරන්ගේනේ. එතකොට මේ 32ක් වැනි වූ පුරුෂ ලක්ෂණ හා අසිත්‍යානු කංජනයන්ගෙන් කියලා කියන්නේ 80ක් අසිත්‍යානු කංජන කියලා කියන්නේ 80ක් අතුරු අංග ලක්ෂණයන්ගේ. ඉතුරු 80 මොනවාද? අතුරු අංග ලක්ෂණ 32ක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනිත් අතුරු ලක්ෂණ. පැහැදිලිද? ක්‍යාම ප්‍රභා කේතුමාලායෙන්. ක්‍යාම ප්‍රභා කියලා කියන්නේ හිස නැත්තම් සිරස. හරි? වටා විහිදෙන රැස් ධාරාවෙන්. හරි? ක්‍යාම ප්‍රභා කේතුමාලායෙන් හිස වටා විහිදෙන රැස් මාලාවෙන් දසදිග පතල සවනක් බුදු රසින් හා දසදිග පසල සවනක් කියලා කියන්නේ මොනවද? සවනක් බුදු රැස් කියලා කියන්නේ වර්ණ 6කින් යුත්
බුද්ධ රශ්මී මාලාව. හරි? ඒක නිකන් නෙවෙයි පාට 6කින්. හරි? පාට 6කින්. හරිද? කප් ගිනිගත් රුවන් මෙරක් මෙන් බලමින් වැඩිසේක. කප් ගිනි කියලා කියන්නේ කප් කියලා කියන්නේ කල්පයක් කියන එක. කප් ගිනිගත් කියලා කියන්නේ කල්පයේ අවසානයේ හරි ගිනි ගන්නට පටන් ගත්ත රුවන් මෙරක් මෙන් මැණික්වන් හරි රත්තරන් වන් මැණික්වන් පර්වතයක් වගේ බබලන්නට උනා. හරිද? මෙරක් කියලා කියන්නේ එතකොට මොකද්ද? මෙරක් කියලා කියන්නේ පර්වතයක්. මහා මෙරක් කියන්නේ මහා මේරු පර්වතය කියලා නේද? මෙරක් කියන්නේ පර්වතය. නැත්තම් පැහැදිලිද? ඔන්න බබලන්න උනා. බැලුවන් ඇස් සනහන. බැලුවන් කියලා කියන්නේ බලන අයගේ ඇස් සනහන කියලා කියන්නේ සතුටටපත් කරන. සිතුවන් සිත් සනසන. සිතන අයගේ සිත සනහන කියලා කියන්නේ සතුටු කරවන. ඇසුවන් කන් සනසන. අසන අයගේ කන් පිනවන. අනල්ප කල්ප කෝටි ශත සහස්‍රේ. අනන්ත කියලා කියන්නේ ප්‍රමාණයක් කියන්න බෑ. හරිද? බොහෝ කල්ප කාලයක් කෝටි ශත කියලා කියන්නේ කෝටි 100,000 ගණනක්. කෝටි 100 ගණනක් පිරු සුචරිතේ කොට හඹා. පිරු කියලා කියන්නේ සපිරුණු. සුචරිතය කියලා කියන්නේ චරිතය කියන එක සූ කියන උපසර්ගය දාලා අර්ථය වඩා තීව්‍ර කරලා තිනවා. එතකොට සුචරිතය කියලා කියන්නේ යහපත් චරිත ලක්ෂණයක් කොට හඹා එකතු කොටගෙන ඒ ඔස්සේ ගිහිල්ලා දැන් හඹාගෙන යනවා කියලා කියන්නේ අපි කවුරු හරි දිහා බලලා හඹාගෙන යනවා නම් එයාව ආදර්ශයට ගන්නවා නම් අපි කියනවා එයාව හඹාගෙන යනවා කියලා. හරිද? සිටුවා ලුවක් වැනි කියලා හිටවලා ලුවක් කියලා කියන්නේ තැබූ වනම තැබලා. හරි? බුදුරුව දැක බුදුන්ගේ රූපය දැකලා නුවණ නැති පියාණන්ගේ නුවණ නැති කියලා කියන්නේ මෙතන මොකද්ද? මෙතන නුවණ කියලා කියන්නේ මොකද්ද? ඥානෙ නැත්තම් දැනුම අවබෝධය නැති පියාණන්ගේ කියලා කියන්නේ නොමැති තම තාත්තාගේ. හරි? සමවාය නපුරුහෙන් සමවාය කියලා කියන්නේ ඇසුර හොඳ නැති හින්දා බුදුන් කරා ගොස් බුදුන් වහන්සේ වෙතට ගිහිල්ලා වැද පියන්නට වෙම්වයි. වැද පියන්නට වෙම්වයි කියලා කියන්නේ වඳින්නට හරි. ධනක් දී පියයන් හෝ වේවයි. ධනක් දී කියලා කියන්නේ දානයක් දීලා හරි. හරිද? බණක් අසා පියයන්ට වෙන්නේ. එක්ක බණ පදයක් අහලා හරි. මේ 12 අවුරුද්දෙන් මෙන්න 12 අවුරුද්ද මම එදත් කියලා දුන්නා 12 කියන්නේ මොකද්ද කියලා. 16යි 12 මහා ජනපද මතක තියාගන්න. ඒතර 16යි 12 කියන්නේ 16යි. එතකොට මේ අවුරුදු 16න් 8 අවුරුද්දක් විතරක් නොවිය. 8 අවුරුද්දක් කියලා කියන්නේ 8 අවුරුද්දක් පුරාවට මේ තාත්තව වෙනස් කරන්න පුළුවන් වුණාද? නැහැ. පැහැදිලිද? එතකොට මට්ට කුණ්ඩලීගේ වයස මේ අධ්‍ය අවුරුදු කීයයි කියලාද එතකොට පැහැදිලි වෙන්නේ? කීයද? 18යි 16යි 16න් තමයි යා ඔය පාණ්ඩු රෝගයට මූණ දෙන්නේ. එතකොට මැරෙනවනේ. පැහැදිලිද? හරි. දැන් තේරිච්ච නැති දෙයක් තියෙනවා නම් මට කියන්න.